ගෝවන් මැද පෙරදිග කලාපෙන් තවත් උණුසුම් පුවත් මාලාවක් වාර්තා වනවා. යෙමනේ හූති සංවිධානය විසින් සෞදි අරාබිය සහ රතු මුහුදු කලාප ඉලක්ක කරගෙන ඩ්‍රෝන් සහ මිසයිල් ප්‍රහාර මාලාවක් සිදු කර ඇති බවට වාර්තා පළ වී තිබෙනවා. මෙහි විශේෂ අවධානයක් යොමු වී තිබෙන්නේ සෞදි ඇරම්කෝ සමාගමට අයත් තෙල් පිරිපහදු සංකීර්ණයක් ඉලක්ක කරගත් ඩ්‍රෝන ප්‍රහාරයයි. ඒ වගේම යෙමනේ මුෂාවරාය නගරය ආශ්‍රිතවත් දරුණු ප්‍රහාරයක් සිදුව තිබෙනවා. මේ කලාපය තුළ මේ වන විට සිදුවන්නේ කුමක්ද? හූති සංවිධානය විසින් සෞදි අරාබියේ ජිසාන් ප්‍රදේශයේ පිහිටි සෞදි අරම්කෝ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයේ ඉලක්ක කර ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර බවට වාර්තා පළ වී තිබෙනවා. ප්‍රහාරයෙන් පසු පිරිපහදු සංකීර්ණයේ ගින්නක් හටගෙන ඇති නමුත් එය පාලනය කර ඇති බව සඳහන් වනවා. දැනට ලැබෙන තොරතුරු අනුව ප්‍රහාරයෙන් ජීවිත හානි සිදු වී නොමැති බවට වාර්තා පළ වී තිබෙනවා. නමුත් මෙම ප්‍රහාරය වැදගත් වන්නේ එහි ඉලක්කය නිසයි. සෞදි ඇරම්කෝ යනු ලෝකයේ විශාලතම බලශක්ති සමාගම් අතරින් එකක්. එහි තෙල් පිරිපහදු සහ බලශක්ති යටිතල පහසුකම් වලට ප්‍රහාර එල්ලවීම සෞදි අරාබියට පමණක්ම නොව මුළු ලෝකයේම තෙල් වෙළඳපොළට අවදානමක් ඇති කළ හැකි ක්‍රියාවලියක්. මේ අතර යෙමනේ මුෂාවරාය නගර ආශ්‍රිතවද ඩ්‍රෝන සහ මිසයිල් ප්‍රහාර සිදුව තිබෙනවා. ප්‍රහාරයෙන් මරණ සහ තුවාල සිදු වී ඇති බවට වාර්තා පළ වී තිබෙනවා. කෙසේ වෙතත් මරණ සංඛ්‍යා පිළිබඳ විවිධ වාර්තා පවතිනවා. මුෂා පිහිටා තිබෙන්නේ රතු මුහුද ආසන්නයේ වැදගත් ස්ථානයකයි. ඒ නිසා මෙම ප්‍රහාරය යෙමනේ අභ්‍යන්තර ගැටුමක්ම පමණකට සීමා නොවි රතු මුහුදේ නාවික ගමනාගමනය පිළිබඳ අවධානයක් ඇති කරන සිදුවීමක්. මේ අතර හූති සංවිධානය විසින් සෞදි අරාබියට සම්බන්ධ නාවික ගමනාගමනයට එරෙහිව ප්‍රහාර පිළිබඳ තර්ජන නිකුත් කර තිබෙනවා. විශේෂයෙන්ම සෞදි වෙසල් සහ සෞදි බාණ්ඩ ප්‍රවාහන කරන නැව් ඉලක්ක කරන බවට හූති සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා. මෙහිදී වැදගත් ස්ථානයක් වන්නේ බැබ් අල් මන්දාබ් ස්ට්‍රීට් එකයි. බැබ් අල් මන්දාබ් කියන්නේ රෙඩ් සී එක සහ ගල්ෆ් ඔෆ් ඇඩෙන් එක සම්බන්ධ කරන ප්‍රධාන නාවික මාර්ගයක්. මෙම ප්‍රදේශයේ ප්‍රහාර සහ තර්ජනය වැඩි වුණොත් නැව් සමාගම් වලට වෙනත් දිගු මාර්ග භාවිතා කිරීමට සිදුවිය හැකියි. ගමන් කාලය වැඩි වෙනවා. ඉන්ධන සහ රක්ෂණ වියදම් ඉහළ යනවා. අවසානයේ ලෝක භාණ්ඩ ප්‍රවාහන වියදමටත් බලපෑම් ඇතිවිය හැකියි. කෙසේ වෙතත් මෙහිදී පැහැදිලි කළ යුතු කරුණක් වන්නේ බැබ් අල් මන්දාබ් සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බවක් පෙනෙන්නට නැහැ. දැනට පවතින්නේ නාවික ප්‍රහාර සහ තර්ජන හේතුවෙන් ඇතිවන අවදානම පමණයි. හූති සංවිධානය කියන්නේ යෙමනේ ප්‍රධාන සන්නද්ධ දේශපාලන කණ්ඩායමක්. ඔවුන් පසුගිය කාලය පුරාම රෙඩ් සී සහ ගල්ෆ් ඔෆ් ඇඩන් ආසිත නැව් ඉලක්ක කරමින් ඩ්‍රෝන සහ මිසයිල භාවිතා කර තිබෙනවා. විශේෂයෙන්ම ගාසා යුද්ධය ආරම්භ වීමෙන් පසුව හූති සංවිධානයේ තම ප්‍රහාර ඊශ්‍රායලයට සම්බන්ධ නාවික ගමනාගමනයට සහ කලාපීය ඉලක්කවලට එරෙහිව යොමු කරන බව ප්‍රකාශ කර තිබෙනවා. නමුත් මේ වන විට සෞදි අරාබියට සම්බන්ධ තෙල් පහසුකම් සහ ශිපින් ඉලක්ක කිරීම තවත් වැදගත් අවධානයක් බවට පත්ව තිබෙනවා. එය හූති ක්‍රියාකාරකම් යෙමන දේශසීමාවෙන් ඔබ්බට ගොස් කලාපීය බලශක්ති සහ නාවික ආරක්ෂාවට බලපාන තත්ත්වයක් බවට පත් කළ හැකියි. මෙම සිදුවීම් සමග ඉරානයේ භූමිකාව පිළිබඳ නැවතත් අවධානය යොමුව තිබෙනවා. හූති සංවිධානය සහ ඉරානය අතර සමීප සම්බන්ධතා පවතින අතර හූති සංවිධානයේ විසිලාට ඩ්‍රෝන මිසයිල සහ තාක්ෂණය සහාය ලැබෙන බවට වසර ගණනාවක් තිස්සේ වාර්තා පළ වී තිබෙනවා. නමුත් ඉරාන සහාය සහ හූතිලාගේ වැඩිවන හමුදා හැකියාව නිසා රතු මුහුද කලාපයේ ආරක්ෂක තත්ත්වය තවදුරටත් සංකීර්ණ වීමේ අවදානමක් හටගෙන තිබෙනවා. මෙම ප්‍රහාර තවදුරටත් වැඩි වුවහොත් බලපෑම් මැද පෙරදිගට පමණක් සීමා වන්නේ නැහැ. රතු මුහුද හරහා ගමන් කරන නැව්වලට අවදානම වැඩි වුණොත් ඒවාට දිගු මාර්ග භාවිතා කිරීමට සිදුවනවා. ඒ තුලින් ශිපින් කොස්ට්, ඉන්ෂුරන්ස් කොස්ට් සහ බාණ්ඩ ප්‍රවාහන කාලය වැඩිවීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම සෞදි අරාබියේ තෙල් පහසුකම් වලට ප්‍රහාර තවදුරටත් වැඩි වුවහොත් ලෝක තෙල් වෙළඳපොලේ අවිනිශ්චිතතාවය වැඩිවීමේ හැකියාව ඉතාමත් ඉහළයි. ශ්‍රී ලංකාව වැනි තෙල් ආනයනය මත රඳා පවතින රටකටත් එවැනි තත්ත්වයක් පිළිබඳ අවධානය සිටීම ඉතාමත් වැදගත්. මේ වින විට පවතින තත්ත්වය අපි සරලව කිව්වොත් සෞදි අරාබියේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට
ද්‍රෝණ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ වගේම මුෂාවරය ආශ්‍රිත දරුණු ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. සෞදි ලින්ක් ෂිපින් වලට එරෙහිව හූතිලා තර්ජන සහ රතුමුහුද සහ වැබ්බල් මන්දාප් කලාපයේ වැඩිවන ආරක්ෂක අවදානම හේතුවෙන් මැද පෙරදිග තත්ත්වය තවත් උණුසුම් වී තිබෙනවා. දැන් ලෝකයේ අවධානය යොමු වී තිබෙන්නේ හූතිලා තවත් සෞදි තෙල් පහසුකම් ඉලක්ක කරයිද, රතු මුහුදහරා නාවික ප්‍රහාර තවදුරටත් වැඩි වෙයිද, එහෙමත් නැත්නම් සෞදි අරාබිය ඊට කුමන ප්‍රතිචාරයක් දක්වයිද යන්න පිළිබඳවයි. මෙම තත්ත්වය තවදුරටත් උණුසුම් වුවහොත් එහි බලපෑම තෙල් මිලට, ජාත්‍යන්තර නාවික වෙළඳාමට සහ ගෝලීය ආර්ථිකයටත් බලපාන්න පුළුවන්. මේ වගේ බ්‍රේකින් නිවුස් සහ ජියෝපොලිටිකල් නිවුස් සිංහලෙන් ලබා ගන්න අපගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.